යාඥා කරන්නේ කොහොමද? යාඥාව කියන්නේ මොකක්ද කියලා ඔබ දන්නවද? ඒක කටපාඩමින් කියන දෙයක්ද? නැත්නම් පල්ලියේ දන ගහලා කියන දෙයක්ද? ඇත්තටම යාඥාව කියලා කියන්නේ ඊට වඩා ගැඹුරු දෙයක්. ඒ දුක සතුට බලාපොරොත්තුව වේදනාව වගේ ඕනම දෙයක් දෙවියන් වහන්සේ එක්ක බෙදා ගන්න එකට කියලා. හැබැයි මතක තියාගන්න යාඥාව කියලා කියන්නේ ඉල්ලීම් ලිස්ට් එකක් නෙමෙයි. ඒක දෙවියන් වහන්සේත් එක්ක කරන හෘදයානුව සංවාදයක්. දැන් අපි කොහොමද යාඥා කරන්නේ? මුලින් මතක තියාගන්න යාඥාව කියලා කියන්නේ වැරදි ග්‍රේස් එකක් නෙමෙයි. ඒක කෙටි යාඥාවකින් වුණත් අපිට පටන් ගන්න පුළුවන්. උදාහරණයකට ඔයාලට පුළුවන් උදේ නැගිට්ටහම දෙවියන් වහන්සේට ස්තුති කරන්න. ඒ වගේම රෑ නිින්දට යන්න කලින් ඔයාලට පුළුවන් දවසේ වෙච්ච දේවල් මෙනෙහි කරලා ඒ හැමදේම දෙවියන් වහන්සේට බාර දෙන්න. අපි හැමදාම උදේට දත්ම දෙනවා වගේ ඔයාලට පුළුවන් යාඥාව කියන එකත් ඔයාගේ ඩේලි රූටින් එකේ එක පාර්ට් එකක් විදිහට ඇඩ් කරගන්න. යාඥාවේදී වැදගත් වෙන්නේ ඔයා කොච්චර වෙලාවක් යාඥා කරනවද කියන එකවත් ඔයාගේ වචනවල තියෙන ලස්සනවත් යාඥාවේ දිග බලනවත් නෙමෙයි. වැදගත් වෙන්නේ ඔයාගේ හිතේ තියෙන අවංකකමයි. තව දෙයක් තමයි යාඥාව කියලා කියන්නේ හරියට ගිරව් වගේ අපේ ඉල්ලීම් දෙවියන් වහන්සේට කියාගෙන යන එක විතරක් නෙමෙයි. යාඥාව කියලා කියන්නේ අපි දෙවියන් වහන්සේගේ හඬට ඇහුම්කන් දෙන එකටයි. හැබැයි අපේ දෙවියන් වහන්සේගේ හඬ ඇහෙන්නේ නිහඬියාව තුළ. යාඥා කරන්න කියලා හරියටම හරි පර්මනන්ට් ටයිම් එකක් අපිට නැහැ. මොකද දෙවියන් වහන්සේ හැම වෙලාවෙම අපිත් එක්කයි. ඒ නිසා ඔයාලට පුළුවන් ඔයා කොහේ හරි ගමනක් යද්දී ඔයා මොකක් හරි වැඩක් කරද්දී ඒ වගේම ඔයාලට ෆ්‍රී ටයිම් එකක් හම්බෙන වෙලාවට දෙවියන් වහන්සේත් එක්ක පොඩි chat එකක් දාන්න. ඒ වගේම දෙවියන් වහන්සේ හැම වෙලාවෙම අපිත් එක්ක නිසා අපිට දෙවියන් වහන්සේට කතා කරන්න අපොයින්ට්මන්ට් එකක් දාන්න අවශ්‍ය නැහැ. මේ 21 වෙනි සවසේ ජීවත් වෙද්දී ඔයාලට සමහරක් වෙලාවට බිසි වෙන්න පුළුවන්. ඒ වෙලාවට ඔයාලට පුළුවන් හැමදාම දවසේ එක වෙලාවක් යාඥාවට වෙන් කරන්න. ඉතින් ඔබ සමට ජෙසුස් වෙත